හායි ශ්‍රී ලංකා කොහොමද කාලෙකට පස්සේ අපි හම්බ වෙන්නේ මට දෙයක් තේරුණා මොකද්ද දේ අද පලස්තීනයට වෙලා තියෙන ප්‍රශ්නය මොකද්ද පලස්තීනය විසින් පලස්තීන ජනතාව විසින් ත්‍රස්තවාදී සංවිධානයක් තමාගේ ඡන්දයෙන් පත් කරගත්තා ඒ තමයි හමාස් ඒ වගේම තමයි තවත් රටක් තියෙනවා මැද පෙරදිග ඒ රටෙත් ඒ ප්‍රශ්නෙම සිදු වුණා ඒ හිස්බුල්ලා සංවිධානය ඒගොල්ලෝ තමන්ගේ ජනතාව විසින් ත්‍රස්තවාදී සංවිධානය රාජ්‍ය බලය ලබා ගත්තා අද ලංකාව වෙලා තියෙන්නේ ඒකම තමයි 1988-89 කාලේ රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී සංවිධානයක් විදියට බිහිවුණු සංවිධානයක් කෙසේ හෝ අර්බුදයක් තුලින් හෝ අද පත්වලා තියෙනවා රජයක් විදියට. ඇත්තටම ඒ අර්බුදයෙන් ඇති වුණේ නව රජය ත්‍රස්තවාදී සංවිධානය. ඒකේ ප්‍රතිඵල ප්ලස් මයිනස් දෙකම වෙන්න පුළුවන්. ප්ලස් නම් කොහෙත්ම වෙන්නේ අද බලන්න අද හෙටම මොකද්ද වෙන්නේ කියලා. ඉරානයත් සමග ප්‍රශ්නයක් තියෙනවා. ඇමරිකාව තුල ඇත්තටම මේ යන විදියට මම හිතන්නේ මේගොල්ලෝ රාජ්‍ය නියාමනය කර්මන්‍ය කරමින් මේගොල්ලෝ යන්නේ නැවතත් 1988 ඒක වළක්වන්න බෑ. එතනදී පොලිසිය කියන එක මේගොල්ලෝ අමතක කරලා පොලිසිය කියන්නේ බිල්ලෙක් කියන එක මතු කරන්න සියලුම වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම නීතිය සහ ස්වාධීනපත්‍ය අර කළු කෝට්කාරයෝ වැඩක් නැහැ කියලා කිව්වේ. එතනටත් යනවා. එතකොට මොකද වෙන්නේ? සෑම දෙම ඒගොල්ලෝගේ අතේ නැට වෙන රාජ්‍ය බවට පත් කරන්නේ. දැන් හොඳටම හිතාගන්න මේ යන්නේ කොහෙටද කියලා.